රුවන්වැලි මහා සෑයට නිවැරදි ආකාරව ජීවිත පූජා කර වන්දනාමාන කරන්නේ කෙසේද? පළමුව ඔබ මහා සෑය වන්දනා කරන්නට පැමිණෙන විට සදහැ සිතින් යුතුව පේවෙලා මස් මාංශ අනුභවයෙන් තොර වෙලා සුදුසු ඇඳුමකින් සැරසිලා උන්වහන්සේ වන්දනා කරන්නට පැමිණෙන. හැකිනම් කිරි ආහාර තෙල් මල් පහන් රැගෙන උන්වහන්සේ වන්දනා කරන්නට පැමිණෙන. ඉන් අනතුරුව විහාර මන්දිරය වන්දනා කිරීමෙන් අනතුරුව චෛත්‍යරාජානන් වහන්සේ දක්ෂිනාවර්තව ඔබගේ දකුණු අත චෛත්‍යරාජානන් වහන්සේ දිසාවට සිටිනසේ තුන් වතාවක්වත් උන්වහන්සේගේ බුදුගුණ සජ්ජායනා කරමින් වන්දනා කරගන්න. ඉන්පසු ඔබට පහසු අයුරින් උන්වහන්සේගේ මළුවෙහි සුදුසු ස්ථානයක් තෝරාගෙන වාඩි වී මේ ආකාරයෙන් උන්වහන්සේ වන්දනා කරගන්න. පළමුව සදහැ සිතින් යුතුව පංචශීලයේ සමාදන් වී තෙරුවන් සරණ ගොස් අනතුරුව දෙවියන්ට පින් පමුණවා රතන සූත්‍රය, දජග්ග සූත්‍රය, ආටානාට සූත්‍රය මේ සූත්‍ර සජ්ජායනා කරමින් වැඩි වේලාවක් මහා සෑ මළුවේ ගත කරන්න. විශේෂයෙන්ම ආටානාටියේ සඳහන් වන ඉන්ද්‍රෝ සෝමෝ වර්ණෝච්ච මේ ගාථා රත්නය 7 වතාවකට වැඩි ප්‍රමාණයක්වත් සජ්ජායනා කරන්න පුළුවන් නම් එය ඔබ සජ්ජායනා කරන විට දෙවියන්ට දැනිලා එය බලගන්විලා ඒ පිහිට උන්වහන්සේලා කෙරෙන් ලැබෙනවා සත්‍යයි. එසේ බුදුගුණ තිරුවන් සරණ ගොස් දෙවියන්ට පින් පමුණවා සූත්‍ර සජ්ජායනා කිරීමෙන් අනතුරුව මහා සෑයේ පාදමේ ඔබගේ නල්ලත තබා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් රත්නමාලී මහා සෑයට මාගේ නමස්කාරය වේවායි ප්‍රාර්ථනා කරන්න. මාගේ ජීවිතය ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑයට පූජා කරමි. පූජා වේවා, පූජාම වේවායි සිත අධිෂ්ඨාන කරන්න. අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ දෙපතුල සිට උන්වහන්සේ වන්දනා කරනවා සිතා මම මාගේ අරහත් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ යමි. උන්වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා, පූජා කරමි, පූජාම වේවායි ප්‍රාර්ථනා කරන්න. ඉන්පසු නැවතත් මෙත් සිත පතුරවා සූත්‍ර සජ්ජායනා කර දෙවියන්ට පින් දෙන්න. එසේ කර සෑ මළුවේ වැඩි වේලාවක් ගත කරන්න ඔබගේ දෝෂ දුරු වෙනවා සත්‍යයි. එසේ ජීවිත පූජා කරමින් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඒ දෝෂ ඔබගේ දුරු වෙනවා සත්‍යයි. ඔබගේ බලාපොරොත්තු ඉටු වෙනවා සත්‍යයි. චාරිත්‍රයක් ලෙස පෙර අපමුතුන් මිත්තන් පොල් ගෙඩිය ප්‍රාණය ලෙස සිතා මහා සෑයට ප්‍රාණ පූජාව ලෙස පූජා කර තිබෙනවා. ඉන්පසු ජීවිත පූජා කරලා බොහෝ දිනා සුවපත් වී තිබෙන බව සත්‍යයි. සදහැවත් ඔබ අපව ආරක්ෂා කිරීමට දේව මණ්ඩලයක් පවා තිබෙන බව ඔබ දන්නවාද? ඔවුන් සෙන්පති දෙවිවරුන් ලෙස තමයි සඳහන් වෙන්නේ. දෙවියන් මිනිස් ලොව බලන විට මුලින්ම පෙනෙන්නේ රුවන්වැලි සෑය. ඒ නිසා උන්වහන්සේලා සදහැ සිතින් යුතුව වන්දනා කරන්න. කර්ම දෝෂයක් කරන විට අනිත් සියලුම දෝෂ නැති වෙනවා සත්‍යයි. 30 පැයේම දෙවියන් වන්දනා කරන තැනක් ඇතනම් මේ විශ්වයේ ඒ මේ මහා සෑයයි. ඕන වෙලාවක දිවි කෙනෙක් මේ මහා සෑය වදින්න වැඩ සිටිනවා. මහා සෑය ගැන සිහි කරමින් වතාවත් කරන විට ධාතුන් වහන්සේලාට වදින පුදුන පිනයි පිරිත්වල බලයයි එකතු වෙනවා. දිව්‍යයන්ගේ බැල්ම ලැබෙන අතර අප වැඩි වෙලාවක්
මළුවේ වන්දනා කෙරෙමින් බොහෝ දුරට අපගේ ඉෂ්ඨකාමී දෙවියෙකු සම්බන්ධ කර ප්‍රශ්න සංසිඳවීමට උපකාර කරන බව සඳහන් වෙනවා. ඒ නිසා තෙරුවන් සිහිකොට වන්දනා කර ජීවිතයේ පූජා කරමින් අපට පිහිටක් ලබාගත හැකියි. අපට තිබෙන මහා සම්පතක් වන රුවන්වැලි මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් ඔබ අප සැමට පිහිට ලැබේවා. තෙරුවන් සරණයි. නිවැරදි අයුරින් ජීවිතය පූජා කර මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න.